අද දින දශකයකට අධික කාලයක් කොළඹ දිසාධිකරණයේ මා විසින් පවරන ලද නඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියා වෙච්ච රංජන් ජයලාල් මහත්මයාට එරෙහිව හා ඒක පළ කරපු මාධ්‍ය ආයතනයට එරෙහිව ඒ සම්බන්ධයෙන් වෙච්ච නඩුවට අද තීන්දුව ලැබුණා අවුරුදු 13කට පස්සේ. ඒ තීන්දුවෙන් ව්‍යාජ තොරතුරු ජනගත කරමින් අසත්‍ය ප්‍රකාශ ජනගත කරමින් කටයුතු කිරීම පිළිබඳව රංජන් ජයලාල් මහත්මයා සිදු කර තිබිච්ච ප්‍රකාශයේ සම්පූර්ණ අසත්‍ය බව අධිකරණය පිළිගත්තා. ඒ වගේම මාහට වන්දි මුදල් ගෙවීමටත් තීරණය වුණා. දැන් මේක පිටිපස්සේ කතාව මොකක්ද? මේ රටේ අද විශාල මතයක් මේ ජනතා විමුක්ති පෙරමුණ ඇති කළා. පසුගිය කාලවකවානුව පුරාම මේ රටේ ඒගොල්ලෝ ඇරෙන්න අනික් ඔක්කොමලා හොරු, දූෂිතයෝ, වංචාවලට සම්බන්ධයි. විශේෂයෙන්ම මේ චෝදනාව ගෙන ගියේ ඒ කාලේ දූෂණ විරෝධී යයි කියා ගන්නා කණ්ඩායමක එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇතුළු වසන්ත සමරසිංහ මහත්මයා ඇතුළු පිරිස්. ඉතින් මේ මතය මේ රටේ ජනතාව තුළ අර 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක කාවැදිලා සියලුම මිනිස්සු ඒ අය හැරෙන්න හොරුවේ වංචනිකයෝ කියන තත්වයටපත් වුණා. මේ දෙවැනි චෝදනාවක් මම විසින් බලය අයුතු ලෙස පාවිච්චි කරලා විදුලි බල ඇමතිවරයා හැටියට කතරගම තිබුච්ච ලංකා විදුලි බල මණ්ඩලයේ එතන තිබුණා උන්ගේ ස්ථානයක් නේවාසිකාගාරයක්. එයට රුපියල් 80000ක් වියදම් කරලා කොළඹ ඉඳන් ඇඳක් ගෙන ගියාය කියන ව්‍යාජ ප්‍රවෘත්තිය තමයි පළ කරලා තිබුණේ. සත්‍ය සිද්ධිය නම් ඒ කාලේ එම කාලවකවානුව තුල කතරගම ජාතික නිදහස් දිනයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූලිකත්වයෙන් තිබුණා. ඒකට මා සහභාගී වුණා. මමත් ඒවකට අපේ නියෝජ්‍ය ඇමතුවත් අපි දෙන්නම විදුලි බල මණ්ඩලයේ ඒ නිවාඩු නිකේතනයේ තමයි නතර වුණේ. මෙවැනි කිසිම සිදුවීමක් සිද්ධ වුණේ නැහැ. ඉතින් මේකේ පසුබිම් කතාව තමයි 2010 මම ලංකා විදුලි බල මණ්ඩලයේ අමාත්‍ය ධුරය ගත්තට පස්සේ අපිට පුළුවන් වුණා අවුරුදු 15කට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලය ලාභෝපේන තැනක් බවට ජනතාවට බරක් නැති තැනක් බවට පත් කරන්න. නමුත් ඉන් පස්සේ එවකට තිබිච්ච රාජ්‍යයේ ඉහළම නායකින්ගේ අනුග්‍රහය ඇතුව මේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඊටාම නරක කැත නින්දිත වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. විශේෂයෙන්ම ඊටමත් වංචනික ක්‍රියාවලියක් සිද්ධ වුණා ලෙකෝ ආයතනයේ. ඒ වංචනික ක්‍රියාවලියට සම්බන්ධ පැමිණිල්ල අපි කළා. ඒ වංචනික ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච එහි හිටපු නිලධාරියාව ලෙකෝ ආයතනයෙන් විදුලි බල මණ්ඩලයට ගත්ත අවස්ථාවේදී විදුලි බල මණ්ඩලයේ ඒ අවස්ථාවේ හිටපු ප්‍රේමරත්න කියන එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජෙනරල් කෙනෙක්. එතුමා තමයි උපසභාපති හිටියේ. එතුමා තීරණය කළා මොහුව විනය පරීක්ෂණයකට ලක් කළ යුතුයි කියලා. අන්නේ වංචනිකයා රැකගන්න එදා වෘත්තීය අරගලයක් කරපු කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය. අවසානයේ අවුරුදු 15කට පස්සේ ලාභ උපයපු පාලනාධිකාරියට සභාපතිතුමා ඇතුළු ගෙදර යන්න වෙන තරමට ඒ උද්ඝෝෂණය ගෙනිච්ච. ඒක සරල සිද්ධියක් නෙවෙයි. මොකද ඒ දශක ගාන තුල කිසිම වැඩක් කරපු සභාපති කෙනෙකුට ඉන්න දුන්නේ නැති වෘත්තීය සමිතියක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය. දූෂණයට එරෙහිව කතා කළා කිව්වට දූෂිතය රැකගන්න තමයි එදා ඉදිරිපත් උනේ. ඒ වගේම මේක නැවත ඉදිරියට යනකොට අලුත් සභාපතිවරයෙක් යටතේ මේගොල්ලෝ අලුත් හේතුවක් හොයාගත්තා. ඒක තමයි වසර 3කට වරක් විදුලි බල මණ්ඩලයේ වැටුප් වැඩි වෙනවා. 2009 දී විදුලි බල මණ්ඩලයේ සේවකයෝ තීරණය කළා රට යුද්ධයේ තියෙන නිසා අපට ඒ වැටුප් වර්ධකේ කොටසක් එපා කියලා. ඒ අවස්ථාවේදී ජනතාව ඉස්සරහට ගිහිල්ලා ඒකේ ක්‍රෙඩිට් එක ගත්තා. හැබැයි 2012 දී ආයේ වර්ධකේ ඉල්ලලා වැඩ වර්ධනයකට පිවිසුණා. ඔන්න ඔය අවස්ථාවේදී මගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් තමයි මේ ඇඳන් කතාව මේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කට්ටිය ගෙනාවේ. ඒ අනුව තමයි මම මේ නඩු පැවරීම කළේ. ඒ වගේම මේ අය 2015 දී මම දින 100 යටතේ මට 2010 ඉඳන් 12ට විශාල බලපෑමක් රටේ ජනාධිපතිවරයාගෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඒ වගේම මේ විදුලි බල ශේෂ්ත්‍රයට අරක්ගත් පිරිස් වලින් විශාල පීඩනයක් අපට එල්ල කරලා තිබුණා. ඒ නිසා මගේ කැමැත්තෙන්ම තමයි මම විදුලි බල අමාත්‍යාංශයෙන් ගියේ. මම ඒ පිළිබඳව බලය හා බලය නැමැති කෘතියක්ම කළා මේ විදුලි බල ශේෂ්ත්‍රයේ තියෙන වංචාව, දූෂණය සහ මේ ක්‍රියාවලියේ තියෙන මේ විදුලි මාෆියාවේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා තියෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ කිසිම කෙනෙක් එවැනි පැහැදිලි කිරීමක් විද්‍යාත්මක කරුණු දැක්වීමක් මේ වෙනතෙක් කරලා නැහැ. මඩ ගැහිම පමණයි කරලා තියෙන්නේ. ඊට පස්සේ 2015 දී අපි අවුරුදු 10කට ගත්ත විදුලි බලාගාර 5ක් ඩීසල් බලාගාර 5ක් ඒක 2012 දී ඒගොල්ලන්ගේ කාලය අවසන් අපි ඒක නතර කරන්න ක්‍රියා කළා. ක්‍රියා කළා විතරක් නෙවෙයි ලංකා විදුලි බල මණ්ඩලය ලාභ උපයන තැනට ගෙනාවා ගාස්තු අඩු කරලා. අද ගාස්තු වැඩි කරලා තමයි ලාභ උපයන්නේ. එදා අපි ගාස්තු අඩු කරලා ලාභ උපයුවා. ඒ වගේම තෙල් සංස්ථාවේ අපි රුපියල් 154 තිබිච්ච පෙට්‍රල් 114 දුන්නා. 134 තිබිච්ච ඩීසල් 95ට දුන්නා. අපි අනුර දිසානායක මහත්තයලා වගේ කිඳිරි ගෑවේ නැහැ. අච්චර ණය තියෙනවා මෙච්චර ණය තියෙනවා මෙහෙමයි කියලා කිව්වේ නැහැ. 40%කින් ඒ ගාස්තු අඩු කරලා එක්කලා. මොකද්ද ප්‍රතිචාරය? ඒකට සුබවාදීව වෘත්තීය සමිති හැටියට ක්‍රියා කළාද? නැහැ. කලේ මොකද්ද? කිසිම සම්බන්ධයක් මගේ නැති ගල්ලඟුරු වංචාවක් පිළිබඳ වසන්ත සමරසිංහ ගිහිල්ලා දූෂණ කොමිසමට පැමිණිල්ලක් කළා. ඒ 2015 මුළු මැතිවරණ ව්‍යාපාරයේම මට එරෙහිව අවලාදන ගන්න පටන් ගත්තා. ලංකා විදුලි බල මණ්ඩලය ලබාගත් සාර්ථකත්වය, කල්තේ නීතික සංස්ථාව ලබාගත් සාර්ථකත්වය, ඩීසල් මාෆියාවට එරෙහිව කරපු කටයුත්ත මේ සියල්ල වෙනුවට කළේ මොකද්ද? මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වුවා. ඇත්තටම මේ ගල්ලඟුරු ටෙන්ඩරය 2013 පටන් අරන් තියෙන ඒ අවස්ථාවෙත් මම නෙවෙයි ඇමති. ඒ ගල්ලඟුරු ටෙන්ඩරය ප්‍රදානය කළෙත් මම ඇමති හැටියට ඉන්නකොට නෙවෙයි. ඒ වගේ මෙම ගල්ලඟුරු ටෙන්ඩරය ක්‍රියාත්මක වෙමින් පවතිනකොට තමයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ. ඒ අවස්ථාවේදී මම සිරිසේන ජනාධිපතිතුමාට ලිපියක් මගින් කියලා තියෙනවා මේ ගල්ලඟුරු ටෙන්ඩරය ප්‍රදානය කරන්න එපා. ඒක ඉතාමත්ම වැරදි සහගතයි කියලා. මම එවැනි ආකාරයට ක්‍රියා කර තිබියදී තමයි වසන්ත සමසිංහ මේක කළේ. කරලා මේ මඩපාර අදටත් අපිට ගහනවා. අදටත් අපට මේ මඩපාර ගහනවා. මම මේ කරුණු කිව්වේ වෙන කිසි දෙයකට නෙවෙයි. මේ අය මේ අනික් අයට හොරු කියලා මඩ ගහලා කරපු දේශපාලන ඉතිහාසයට තමයි මේ අධිකරණය මේ තීන්දුව දීලා තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ ඔය ගල්ලඟුරු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ විදුලි බල මණ්ඩලයේ සාර්ථකත්වය ඉවස ගන්න බැරුව කරපු මේ ක්‍රියාවලිය එක ඔය පිළිබඳ පරීක්ෂණයක් කරා. කිසි කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. මම පමණයි ඉදිරිපත් උනේ. මගේ සාක්කයත් ලබාගත්ත ඒ විතරක් නෙමෙයි පසුව විගණකාධිපතිවරයා තමන්ගේ වාර්තාවේ මේ පිළිබඳව මා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළා. ඒ නිසා මම ජනතා විමුක්ති පෙරමුණේ ඔය ක්ලික් පාම් දාගෙන මඩ ගහන කල්ලි වලට කියන්න ඕනේ හොරු කියන්නේ නැතුව ඒ කාර්ය සාධනය කරන්න කියලා. ඒ වගේම ආනන්ද දිසානායකට කියනවා පුළුවන් නම් දැන් ඔය අල්ලස් දූෂණ කොමිසම හරහා ඒ දූෂණය හොයන්න. ඔයාගේ බලශක්තිය ඇමතිගේ දූෂණය යට ගහලා තියෙනවා කියලා අපිට පේනවා. පෝර සංස්ථාවේ දූෂණය යට ගහලා තියෙන විත්‍ය අපිට පේනවා. එමෙ යට ගහන්න එපා. කරුණාකරලා මේක හොයන්න. මොකද වසන්ත සමරසිංහ මේක පැමිණිලි කරලා තියෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව විවෘතව කියනවා මේ නඩු තීන්දුව හරහා මේ අය මුළු ඉතිහාසයේ පුරාම ගෙනිච්ච මඩ ගැසීම, චරිත ඝාතනය, කාලයකට කලින් නම් ශාරීරික ඝාතනය පිළිබඳව අධිකරණය විසින් දීපු විශේෂ තීන්දුවක්. හරිනම් මේ වගේ මඩ ගහපු මිනිස්සුන්ට තවදුරටත් මේ විශාල නිලතල බලතල රකින්න අයිතියක් නැහැ. ඒ වගේම මම ප්‍රකාශ කරන්න කැමති අනුර දිසානායක මහත්තයාට මට නම් ඔය එතුමන්ලගේ වන්දිය අවශ්‍ය නැහැ. විශේෂයෙන් මේක වාර්තා කරපු අහිංසක වාර්තාකාරණියගේ වන්දිය අවශ්‍යත් නැහැ. හැබැයි ඕගොල්ලෝ අවුරුදු 30ක් ලංකා විදුලි බල මණ්ඩලය විකුණනවා. ලංකා විදුලි බල මණ්ඩලය පුජ්‍යලීකරණය කරනවා. කිය බොරු කිය සේවකයින්ගෙන් එක්කහු කරපු කෝටි 100කට වැඩි කප්පන් කාසි තියෙනවා. ඒ කෝටි 100කට වැඩි කප්පන් කාසි කරුණාකරලා විදුලි බල මණ්ඩලයේ තමන්ගේ සමාජිකයන්ට ගෙවන්න. ඕගොල්ලන්ගේ පක්ෂය තරම් කප්පන් කාසි එකතු කරපු විදුලි පාරිභෝගිකයන්ගේ කප්පන් කාසි එකතු කරපු පිරිසක් නැහැ. ඒ වගේම විදුලි බල මණ්ඩලය දැන් විදුලි ගාස්තු වැඩි කරන්න යනවා. ඒ මොකටද මේ කප්පන් කාසි එකතු කරපු 6000කට අධික මෑන් පවර් සේවකීන් විදුලි බල මණ්ඩලයට අනුයුක්ත කරගෙන ඒ අයගේ මුදල් එකතු කරගත්තා කියලා ඒ අයම අද චෝදනා කරනවා. මෝටර රථ ලබා ගත්තා කියලා කප්පන් හැටියට අද ඒ අය චෝදනා කරලා තියෙනවා. එහෙනම් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න. කවුද මෝටර රථ කප්පන් ගත්ත වෘත්තීය සමිති නායකයෝ? කවුද මේ අහිංසක මෑන් පවර් සේවකීන් ස්ථිර කරලා ඒ අයගෙන් මුදල් ලබා ගත්ත පිරිස? කොයි පක්ෂයේ කොයි ගිනුමටද ඒවා ගියේ? ඒවා තමයි මහජන වංචා. ඒ පිළිබඳව විවෘතව කටයුතු කරන්න අපි මේ අරගලය
අනුර දිසානායක මහත්තයෝ දිගටම ගෙනියනවා. මෙතන විතරක් නෙවෙයි ඔබගේ වෘත්තීය සමිතිය විසින් කප්පන් කාසි එක්කහුව කරපු හැම තැනකම මේ අරගලය ගෙනියන්න මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. ඒ වගේම මම කියන්න ඕනේ 2004 ඔය ජනතා විමුක්ති පෙරමුණම මා සම්බන්ධයෙන් ඉතාම වැරදි ප්‍රවෘත්තියක් ඔවුන්ගේ නිලපත් පුවත්පතේ පළ කළා. ගල්කිස්ස මහාධිකරණයේ නියම කළා රුපියල් ලක්ෂ 200ක් මට ගෙවන්න. අද මේ වෙනකන් තඹයක්වත් ජනතා විමුක්ති පෙරමුණ අපිට ගෙවලා නැහැ, මඩ ටික විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න ඕනේ මේ ඉතිහාසයේ අපි ඉල්ලා හිටිනවා. මහජන උපයෝගිතා කොමිසමෙනුත් මම ඉල්ලා හිටිනවා අපිට ඔය අතීතයේ හාරයි විසීමෙන් වැඩක් නැහැ. මේ වසර තුල පමණ පෙබරවාරි 9 වෙනිදා විදුලි බිඳ වැටීමෙන් පස්සේ නොමිලේ ලැබෙන සුළං බලය, සූර්ය බලය හා ජල විදුලිය කප්පාදු කිරීමෙන් රටට සිදුවෙච්ච හානිය ගණනය කරලා ඒ අල්ලස් දූෂණය හොයා බලන්නේ කියලා අල්ලස් දූෂණ කොමිසමෙන් මම ඉල්ලා හිටිනවා. මොකද අල්ලස් දූෂණ කොමිසම පිළිබඳ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් තියෙනවා. ඒකේ ස්වාධීනත්වය පිළිබඳ අදහස දිනෙන් දින බිඳ වැටෙමින් තියෙනවා. ඒ නිසා ඉල්ලා හිටිනවා අල්ලස් දූෂණ කොමිසමේ සභාපතිතුමාගෙන් මහජන උපයෝගිතා කොමිසම හරහා විගණකාධිපති හරහා වාර්තාවක් අරගෙන මේ කාලය තුල සුළං විදුලිය, සූර්ය බලය සහ ජල විදුලිය කප්පාදු කරලා ගල්ලඟුරු හා ඩීසල් ඒ වෙනුවට යොදවලා රටේ ජනතාවට සිදු කරපු පාඩුවත් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ගෙන් කොල්ල කාපු රුපියල් කෝටි 100 ගානක ධනයක් පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා. ඇස් කණ්ණාඩිව ගැන පරීක්ෂණ කරන්න පුළුවන් නම්, වෙසක් කාඩ් ගැන පරීක්ෂණ කරන්න පුළුවන් නම් මේ කෝටි 100 ගානක ක්‍රියාවලිය ගැන පරීක්ෂණයක් සිදු විය යුතුයි. එහෙම වුණොත් තමයි මේවා ස්වාධීන කොමිෂන් සභා හැටියට රට තුල පිළිගැනීමකට ලක් වෙන්නේ කියන එකත් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා නැවත වතාවක් මේ අධිකරණයේ දුන් තීන්දුව මගින් මේ අය මුළු ඉතිහාසයේම 70 වසරක හොරු දූෂිතයෝ කියලා කරපු චෝදනාවලට පැහැදිලි උත්තරයක් ලබා දීලා තියෙනවා විතරක් නෙවෙයි, අනාගතයේදී මේ අය සිදු කරගෙන යන වර්තමානයේ සිදු කරගෙන යන ක්‍රියාදාමයන්ට නිවැරදි විමර්ශනයන් සිදු නොවුනොත් විමර්ශන සිදු කිරීමේ ක්‍රියාවලියටත් අනාගතයේදී මේ රටේ ජනතාවට මැදිහත් වෙන්න වෙයි කියන එක, ජනතා අධිකරණ පිහිටවීමට සිදු වෙයි කියන එකත් ප්‍රකාශ කරන්න ඕනේ.